කිරීමක් අපි ඉස්සරවම කරන්න. වෙබ් පිටුවක පරිශීලකයාගේ US experience පරිශීලකයාගේ දෘශ්‍ය ආකර්ෂණය වැඩි කිරීමට භාවිතා කරන දෙයක් තමයි අපි පින්තූරයක් ඇඩ් කරනවා කියලා කියන්නේ. එතකොට පින්තූරවල ප්‍රධාන වෙන්නේ attributes කිව්වොත් හරි. මේ තියෙන්නේ attributes CRC. මේක very important. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පින්තූර පිහිටා ඇති ස්ථානය හෝ UR ලිපිනය අපි ලබා දෙන්න ඕන HTML වල අපිට පින්තූරයක් ඇඩ් කරගන්න ඕන නම් ALT අනිවාර්යයි. පින්තූරයක load no විට SEREN read සඳහා විස්තර ලබා දෙනවා. self closing tag එක අපි image කියලා tag ඇතුලේ අවසාන කිරීමේ tag එකක් නොමැතිව void element එකක් කියලා කියනවා. සහාය දක්වන්න ඒ කියන්නේ සහායට අපි ගන්නවා WPBP කියලා tag එකක් තියෙනවා. PNG ඊට පස්සේ JPEG SVG සහ GIF කියලා එකක් තියෙනවා. මෙනි ආකෘතින් භාවිතා කරනවා. ළමයි මම මේ දාලා තියෙන ෆොටෝ එකේ පැහැදිලි මත ඇති. මම මේක පැහැදිලි කරන්නම්. ඒකට තියෙන මෙතන හදිස්සියේ ලස්සන ෆොටෝ එකක් දාගන්න ඕන. ගොඩාක් ලස්සන ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕන. අපි මේක ටැග්ස් කරලා දැම්මම අපිට පුළුවන් වෙනවා ලස්සන පින්තූරයක් ඇඩ් කරගන්න. මම ඒක ඔයාලට ප්‍රැක්ටිකලි අනිවාර්යෙන් කරන්න බලන්න. ප්‍රමාණය සහ CSS typing with සහ high attributes SQL දැන් මම මේ මොකද්ද කරන්නේ? මම හොඳ පුරුද්දක් තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. ඔයාලා HTML CSS කියන subject studies කරලා ඔයාලගේ වෙබ්සයිට් එකක් හෝ වෙබ් ඇප් එකක් ඩෙවලොප් කරගන්න, and knowledge එක වැඩි කරගන්න මම ඔයාලට වීඩියෝස් හැමදාම අරගෙන එන්නේ නැතත් මම ඔයාලට වීඩියෝස් අනිවාර්යෙන් අරගෙන එනවා. එතකොට අපිට හොඳ good habits තියෙනවා නම් අපේ life එක change කරගන්න පුළුවන්. එතකොට මේ CSS HTML කියන දේවලුත් අපිට හොඳ පුරුදු කියලා දෙනවා. CSS කරනකොට CSS භාවිතා කරනකොට අපි කොහොමද හොඳ පුරුදු පාවිච්චි කරන්න ඕනේ කියලා අපිට කියලා දෙනවා. ඉතින් මමත් හිතුවා මේකට හොඳ පුරුදු තුනක් දැම්මොත් ඔයාලට ඒක හොඳයි කියලා. ගොනු සංකෝචනය ගොනු සංකෝචනය කියලා කියන්නේ පින්තූරයේ ප්‍රමාණය. ඒ ෆයිල් සයිස් අඩු කිරීමෙන් වෙබ් පිටුව ඉක්මනින් ලෝඩ් වෙන එක බෑන්ඩ්විඩ්ත් ඉතිරි කරනවා. එතකොට සුගම්මය කියලා කියන්නේ accessibility. ආබාධිත හෝ විශේෂිත අවස්ථාවලදී පරිශීලකයා සඳහා ALT පෙළක් අපි දාන්න ඕනේ. මේ ALT කියන එක නම් අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඊට පස්සේ සුගම්මය accessibility ඒකත් accessibility okay. ඊට පස්සේ ආබාධිත හෝ විශේෂිත අවස්ථාවලදී අපි ALT පෙළක් භාවිතා කරනවා. අපි තවත් ඉස්සරහට යනකොට image optimization හි වැදගත්කම මොකක්ද? අපිට ඇයි මේ image optimization අපි use කරන්නේ? අපි මොකටද image එකක් දාන්නේ කියන එක අපි හොඳටම දැනගන්න ඕනේ. එතකොට 90%ක්ම UX සහ SEO බලපෑම තියෙනවා. ක්‍රියාකාරීත්වය සහ සෙවුම් යාත්‍රා
යන්ත්‍ර SEO search optimization search engine optimization කියලා එකක් තියෙනවා. ඒක ක්‍රියාකාරීත්වය සහ සෙවුම් යන්ත්‍ර කියලා තමයි අපි හඳුන්වන්නේ. නිසි ලෙස ඔපනැන්නු ඔප්ටිමයිස් පින්තූර ඒ කියන්නේ හොඳටම කරලා තියෙන පින්තූරයක් අපිට ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මේ SEO කියන එක දාලා page එකේ speed එක අපිට කරගන්න පුළුවන්. SEO very important. okay. නිවැරදි ෆයිල් නේම් එක alt tag සහ WPB වැනි නවීන ෆෝමැට් භාවිතා කිරීමෙන් පරිශීලකයාව වෙබ් පිටුවේ ගොඩාක් වෙලා අපිට ආකර්ෂණය කරලා තියාගන්න පුළුවන්. මේකට තමයි අපි අනිවාර්යයෙන් මේ SEO සංකල්පය මේකට භාවිතා කරන්න ඕන. ඉතින් ඔයාලටත් පුළුවන් SEO සංකල්පය ඔයාගේ මේ වෙබ් page එකට add කරගන්න නම් අපිට මේක search කරලා අපිට මේක tags use කරලා image එකක් දාලා අපිට කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම උසස් හා මාධ්‍ය සහ පසුබිම් රූප කියන දේ CSS background image එකක් අපි දාන්න ඕන. කොහොමත් background image එකක් අපි දාන්න එපයි. එතකොට සැලසුම් සඳහා CSS background image URL භාවිතා කරමින් පසුබිම් පින්තූර යොදන්න පුළුවන්. එතකොට future fit captions කියලා කියනවා. මේ ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ පසුබිම image එකක් දාලා ඊට පස්සේ එහෙම පොඩි look එකක් ගන්න අපිට පුළුවන්. මෙන්න මේ CSS background image එකක් දැම්මොත් අපිට පුළුවන්. එතකොට පින්තූර සඳහා caption එකක් ලබා දීමට අර්ථවත් future අර්ථවත් විදිහට ගන්න නම් මේ tags use කරලා අපිට භාවිතා කරන්න පුළුවන්. okay. ඊට පස්සේ වෙබ් පින්තූර ආකෘතිය සැසඳලා බලනකොට මේක ගොඩක් වැදගත්. WebP නවීන වෙබ් පිටුවක් සඳහා සමස්ත පින්තූර භාවිතා කරන්න පුළුවන්. PNG logo graphics සහ transcription icon භාවිතා කරන්න පුළුවන්. JPEG කියලා කියන්නේ වර්ණ පූර්ණ ඡායාරූප ගන්න පුළුවන් photographer. ඒක transpaxery no කියලා තමයි දාලා තියෙන්නේ. CVG එකක් දීලා තියෙනවා vector logo and diagram cable icon වගේ දේවල් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඇත්තටම පියවර මේක අපි හරියට කරගෙන යනවා නම් අපිට වෙබ් පිටුවක වඩා වැදගත් වෙන්නේ ඉමේජ් එකක් දැම්මොත් ඒක අපිට මේ කස්ටමර්ව අපේ ග්‍රහණය තියාගන්න පුළුවන්. එතකොට පුළුවන් අපිට අපිට අවශ්‍ය කරන දේ අපිට අපේ මේ කස්ටමර්ව අපේ වෙබ් පිටුවේ
ළමයි මට ගොඩක් අසනීප වෙලා හිටියා. ඒ නිසා තමයි මට වීඩියෝස් වෙලාවට ගේන්න බැරි වුණේ. I'm really sorry. because මම ඔයාලට පාඩම් 15 අනිවාර්යෙන් ඉක්මනට අරගෙන ඇවිල්ලා ඉවර කරනවා. එතකොට ඔයාලට පුළුවන් හොඳ web designer, web developer, web pages and so good lifestyle එකක් ගත කරන්න පුළුවන් මයින්ඩ් එක හදා ගන්න. ඉතින් වැඩි කතා කරන්න මෙච්චර වෙලා හොඳට කතා කරා. ඔයාලට තියෙන ප්‍රශ්න මගේ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙලා තියෙනවා. එතනින් ඔයාලා දාන්න. ඔයාලට වෙබ් පේජ් ඉමේජ් එකක් ඇඩ් කරන්න ඕන නම් ඉමේජ් එක ඇඩ් කරන්න කොහොමද? ටේබල් එක තියෙන ඩවුට් මොනවද කියන දේවල් මට මෙසේජ් එකක් දාන්න. මගේ WhatsApp channel එක තියෙනවා. WhatsApp channel එකට join වෙන්න. subscribe කරපු නැති කට්ටිය තාමත් ඉන්නවනම් හැමෝම මගේ YouTube channel එක subscribe කරලා bell icon එකද click කරලා all icon එක දාලා තියාගන්න. ඒක ඔයාලගේ ළඟටම වීඩියෝ ගන්න පුළුවන් ක්‍රමයක්. එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගම අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අදවැනි ලෙසන් එක අරගෙන ඉක්මනට එන බලාපොරොත්තු වෙයි. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.